අයිබෝන් සුබෝදෑසනක් ඔබට. එහෙම සුබෝදෑසනක් කියන්න හේතුව අපි ඉන්නේ කල්පිටියේ වරායේ හරියටම වෙලාවුත් 8:43යි. දැසන 8:43යි. කල්පිටියට අපි ආවේ මේ ප්‍රදේශයට ආවට පස්සේ ලස්සනම තැනක් තමයි තියෙන්නේ බත්තලන් කුඩුව දූපත නරඹන්න. අනිවාර්යෙන් එනවා නම් උදේ 8:00ට කලින් එන්න. මොකද පළවෙනි මගේ බෝට්ටුව කල්පිටිය දීව වරායේ පිටත් වෙන උදේ 8:40 වගේ අතර කාලය තුල. මෙතෙන්ට ආවට පස්සේ අනිවාර්යෙන්ම විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔබව පරීක්ෂා කරන ඔබ ගෙන ගමන් මල් පරීක්ෂා කරනවා. ඒ වගේම ඔබට ආරක්ෂාව සපයන්න මේ විදියට මේ ජීවිත ආරක්ෂක ඇඳුම් හදනවා. මේ දේවල් සියල්ලම සිද්ධ වෙනවා මෙතෙන්ට ආවට පස්සේ මේ කලුත් අත්දැකීමක් හරහා අපි ඔබට මේ අත්දැකීම සමීප කරන්නයි සූදානම් වෙන්නේ. අපි කල්පිටියෙන් පිටත් වෙලා බත්තලන් කුඩුවේ යන ගමක් ඉන්නේ දැන්. ගොඩක් ඇවිල්ලා හැබැයි තාම ගමනේ අඩක් පතක් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අපි යන යාත්‍රාවේ නියමුවා එහෙම නැත්නම් යාත්‍රාව ධාවනය කරන අපේ නිදිරි මහත්තයා කියපු විදිහට මේ යන බෝට්ටුවට යන්න වෙනම පාරක් තියෙනවා. මේ බෝට්ටුව යන පාර කරනාම මේ දෙපැත්තේ යාත්‍රාව ධාවනය කරනවා යාත්‍රාව ගෙනියන්න බෑ. මේ යන වදිනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ සියල්ලම කරන්නේ කිසිම සිද්ධියක් තියාගෙන නැත්නම් කිසිම මේ යන්ත්‍රයක් තියාගෙන මේ හොදිසි කරලා නෙවෙයි. තමන්ගේ මතකයෙන් තමයි මේ යාත්‍රාව ධාවනය කරන්න කියලා මම කරන්නේ. බත්තලන්ගොඩේ නෑ සමාජ හිතනවා ඊට දවසේදී බත්තලන්ගොඩට යන්න බෑ බෝට්ටු නෑ කියලා. හැබැයි ඔබ පෙර දැනුම් දීමක් කරලා එනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා ඊට දවසේදී ඔබ වෙනුවෙන් බෝට්ටුවක් වෙන් කරගන්න. ඔබේ කණ්ඩායම වෙනුවෙන් බෝට්ටුවක් වෙන් කරගන්න. ඒ නිසා ඔබ පෙර දැනුම් දීමක් කරලා එන්න සහ තමන්ගේ සියල්ලම සූදානම් විදිහට මෙහෙ එන්න කියලා තමයි ඔබට මතක් කරන්නේ. අපි කල්පිටිය දීවර වරායෙන් පිටත් වුණා. මේක මගී යාත්‍රාවක්. අපිත් එක්ක මේ ගමනට අපේ වියදුරු මහත්තයා විදිහට වයි ශංකර්. එයා අපේ සහෝදර මුස්ලිම් ජාතිකයෙක්. මේ අපිත් එක්ක යන මේ යාත්‍රාවේ සහායකයා දිල්ෂාන් ඉස්සරහ වැඩ. එයා අපේ සහෝදර සිංහල ජාතිකයෙක්. කල්පිටිය කියන්නේ සිංහල මුස්ලිම් දෙමළ කිසිම ભેදයක් නැතුව බොහොම සමගියෙන් ඉන්නවා කියලා වයිශංකර් කිව්වා. නේ අංකල්? කොහමද දැන් අද අවුරුදු කීයක් විතරද උතුමාගේ වයස? ඔව්. අවුරුදු 70යි. අවුරුදු 70යි. එතුමන් කියන අවුරුදු 70කට කල්පිටියේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මුස්ලිම් සිංහල දෙමළ කියලා. මේ කට්ටිය හැමෝම සමගියෙන් අතුතෙන් ඉන්නවා. අංකල් මේ අරගොල්ලනේ ලොකු රෝදෙකුත් තියෙනවා. ඇත්තට මේ ඈ මේක කියන්නේ වීල් එක කියලා. මේ දේශාන් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරයි. ඇත්තටම අමුතු අත්දැකීමක්. මහා වේගකින් නම් යන්නේ නැහැ. මෙතන වේග වැඩි කරන්න පුළුවන්ද? අතල් චුට්ටක් වැඩි කරන්න පුළුවන්. දැන් අපි ඉස්සරහවට වඩා ටිකක් විතර වේගින් යනවා. සාමාන්‍යයෙන් කල්පිටියේ ඉඳලා අංකල් අපි බත්තලන් ගුණ්ඩුවට සාමාන්‍යයෙන් මේ වගේ යාත්‍රාවක් කරනවා නම් විනාඩි කොච්චරක් පැය කීයක් විතරද? පැය 3ක් විතර යනවා. පැය 3 කියන්නේ අනිවාර්යෙන්ම උදේ 8:30ට මේ කල්පිටියේ දීවර වරායෙන් යාත්‍රාව පිටත් වෙනවා. ඔබ එනවා නම් අනිවාර්යෙන්ම මට ඊට කලින් කියන්න මතක් කරලා. එහෙම ඇවිල්ලා පැය 3ක ගමනක් තමයි බත්තලන් ගුණ්ඩුවට තියෙන්නේ. අපි තවත් දුර ඉස්සර කතා කරමු. මේ දැන් මමත් නිකන් මේ යාත්‍රාව පදවන කෙනෙක් වගේ මේ අත්දැකීම මට හම්බ වෙනවා. හැබැයි ඔබ ආවොතින් ඔබේ ආරක්ෂාව ගැන පළමුවෙන් හිතන්න. මේ හැමදාම ඇවිදින්න එපා අපි වගේ. ඔබට මේ දේ සමීප කරන්න ඕනින්ද අපි මේ හැමදාම ඇවිදලා ඔබට විස්තර කියන්නේ. මේ යාත්‍රාවේ නියමුවානන්ට සහාය දෙන්න ඔබ අනිවාර්යෙන්ම මේ විදිහට කරදර කරන්න එපා අපි වගේ නේද අංකල්? අපි කරදරයක් නැහැ. කරදරයක් නැහැ කියලා තමයි වයිශංකර් කියන්නේ. දැන් දීවර යාත්‍රාවක යනවා නම් දින ගණන් යනවා නම් ඒත් මේ වගේ යාත්‍රා භාවිත කරනකොට මේ ප්‍රමාණය යාත්‍රානේ. ඒත් යන්නේ මේ වගේ වේගීම තමයි. ඒ සාමාන්‍ය ලොකු බෝට් තියනවා ලොකු ඉන්ජින් තියනවා. ඒක පොඩි ගමන යනවා. ඔව් ලොකු බෝට් තියනවා නම් ඒවල ලොකු එන්ජින් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒ මිනිහට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දැන් වයිශංකල් අවුරුදු 40කට විතර කො මේ රස්සාව. දැන් ඇත්තටම ජීවත් වෙන්නේ මේ රස්සාව ඇතුළේ. ඒක තමයි ජීවිතේ. ජීවත් වෙන්න ඇතුව හෝ නැතුව නැතුව මේ රස්සාව කරන්න වෙලා තියෙනවා. හැබැයි සතුටින් මේ රස්සාව කරනවා. නේද? සේවයක් විතර වගේ ගත්තාම මේ රස්සාවණයක් කරනවා සතුටින්. කොහොම විනා වෙලා ඉන්නේ.
මේ තමයි දීවර යාත්‍රාවේ. මේක දීවර යාත්‍රාවක් කියලා කියන්න බෑ. මගී යාත්‍රාවක් අද. මගී යාත්‍රාව. මේ ඉස්සරහම දැන් අපි ඉන්නේ. හරියට අර ෆයිටින් එකේ අර දෙන්න යනවා වගේ තමයි. මේ වගේ අත්දැකීමක් හම්බ වෙන්නේ. දැන් මේ ඉන්නේ දිල්ෂාන්. මේ යාත්‍රාවේ සහායකයා. මේ රියදුරාගේ සහායකයා. දිල්ෂාන් කොයි පළාතද මේ පළාතේද? මෙයා කල්පිටියම කෙනෙක්. දිල්ෂාන් මේ මොකද්ද මේ යාත්‍රාවේ ක්‍රියාකාරීත්වය? කී දිනකද යන්න පුළුවන්ද? 80කට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ වාඩි වෙලා. ඒතර දැන් මේ අපි යන විදිය වැරදි නෙවෙයි යන්න බෑ. යන්න බෑ වැරදි. නමුත් ඔබට මේ අත්දැකීම ගේන්න බෑ. දැන් දිල්ෂාන් මේ රැකියාව විදියට කරන්නේ මේකද? සාමාන්‍යයෙන් මම තාම මේ රැකියාවක් කරනවා. ආදායම සාමාන්‍යයෙන් උන්ටත් කියලා. දීවර රැකියාව කියන්නේ මේ පත්තලංගුගේ වෙනම මේ ජනවාසයක් නෑ. සාමාන්‍යයෙන් දවසකට කී දෙනෙක් වගේ පත්තලංගුට මේ විදිහට අපි වගේ සංචාරකයෝ වගේ සංචාරකයක් එනවා. සංචාරකයක් එනවා. ඒයි ගොඩක් දුරට පහවදා තමයි ඉන්නේ. අපිත් එහෙම තමයි ඉන්නේ. පහවදා දවසක් ඉඳලා එනවා. රාත්‍රියේ කඳවුරක් ගහගෙන ඒ කඳවුරේ අත්දැකීම අපි ඔබට පිළින කරනවා. ඒ අත්දැකීම ගන්න තමයි අපි මේ යන්නේ. දැන් අද ගිහිල්ලා අපි එන්නේ හෙට උදේ. හෙට හවසනේ. හෙට හවසට තමයි අපිට ආපහු මෙහා පැත්තේ එන්න. හෙට අපි එකමාරට එන එකමාරටෙන් පත්තලංගුඩේ පිටත් වුණාම මේ පැත්තේ දෙන්න පහට ඉතුරු. හවස 5 වගේ 5මාර ඒ වගේ වෙනවා. ඉතින් දවස් දෙකක් අනිවාර්යෙන්ම මේ ගමනට වෙන් කර ගන්න ඕනි. ඔබ එනවනම් දිල්ෂාන් අපි ඉස්සරහට කතා කරමු. මේ අත්දැකීම ගන්න අනිවාර්යෙන්ම දෙවෙනි විල්පත් තමයි. මේ පැත්තේ ඈතින්ම පේන්නේ විල්පත්. දිල්ෂාන් අරුවක් කාඩු කියන්නේ කොහොමද ඔව් මේ ආందోලනාත්මක අරුවක් කාඩු අර කොළඹින් කුණු ලොරි ගෙනහැල්ලා මේ ප්‍රදේශ වාසීන් එක්ක පොඩ්ඩක් ගැටලුවක් ඇති වුණේ. යන බතලකුඩ පේන්නේ නැහැ නේ. තාම පේන්නේ නැහැ. ඒක දිහාට යන්න දෙනවා. මේ දැන් විතර යන්න. 32ක් සතපු. කියන්නේ මුදු සතපු. වැඩි දිනවනේ. සතපු 32ක් තියෙනවා. මේ යන වේගෙන් ගියොත් අනිවාර්යෙන්ම හොරා 3ක් නම් ගත වෙන්න ඕනේ තමයි. අපි ආවා පතලංගුඩට ඇවිල්ලා අතරින් බෝට් නතර කරලා දැන් අපි කඳවුරු සවිකරණ ස්ථානයට යන ගමන් ඉන්නේ. අපිත් එක්ක තවත් නඩ දෙකක් ආවා, පිරිස් දෙකක් ආවා, සහෝදරයෝ කණ්ඩායම් දෙකක් ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටියත් එක්කම අපි එහා පැත්තට යනවා. අපිට මේ දුපත ආවට පස්සේ උපදෙස් ලබා දෙන්න, මෙහි තියෙන පහසුකම් ලබා දෙන්න අපිට සහෝදරයෙක් හම්බුණා. අපිත් එක්ක කතා කරමු. අපි එහා පැත්තට යමු. අපිත් එක්ක අද පතලංගුඩුවට ආපු කට්ටිය ගැන මතක් කරන්න බැරි වුණානේ. මෙතන ඉඳන් පටන් ගන්න මේ තමයි අපේ සංස්කරණ ශිල්පියා. රෙඩ් කැප් එක කවදාවත් තිරයට එන්නේ නැති අපේ සංස්කරණ ශිල්පියා කවිදු වෙලා මේ ඒ කවිදු ඉරේෂාන් අපිට එක්ක ආවා. කෞසික තාරංග අපිත් එක්ක ආවා. නමිදු ඔයාලා දන්නවා චමිදු ගැන. සුකුමාල් අඳුර දෙන්න ඕනේ. සුකුමාල් තමයි රෙඩ් කැප් එක ප්‍රධාන කෙනෙක්. ඊළාට මදුසංක ඊට පස්සේ අපේ කැමරා ශිල්පියා නාලික මේ කට්ටියත් එක්ක තමයි අපි ආවේ පත්තලංගුඩුවට. දැන් දවල් 2කට විතර ඇති. අපි මෙහෙන් දිවා ආහාරය අරගෙන කට්ටිය ශ්‍රී ලංකාවට පටන් ගත්තා. මේ දවස්වල මුහුද ටිකක් සැරයි. ඒ හින්දා මේ දීපු උපදේශයක් තමයි මුහුදේ නාන්න යන්න එපා කියන්නේ. මේ මුහුද මේට වඩා ටිකක් රළු ගතිය අඩු වෙනවා අප්‍රේල් මාසේ වගේ වෙනකොට මේට වඩා ටිකක් සංචාරකයක් වැඩි වෙනවා. ඒ හින්දා අප එනවා නම් ටිකක් අප්‍රේල් මාස වගේ කිට්ටු කරලා එන්න ඉතින් ඔබට පුළුවන් කමක් තියෙනවා මේ මුහුදේ නාන්න. නමුත් අද අපි එහෙම නාන්නේ නැහැ. මුහුද සැරින්ද අපි ආරක්ෂාව ගැන අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ. අපි කඳවුරු දෙකක් ඉදි කරගත්තා. අපි 8 දෙනයිනේ ආවේ. ඒ හින්දා අපි කඳවුරු දෙකක් ඉදි කරගත්තා. මුහුදේ මූණලා තමයි මේ කඳවුරු දෙක ඉදි කරගන්නේ. තාමත් අපි සම්සුම් කරගත්තේ නැහැ.
ඔබ සැලසුම් කරගෙන එන්න. සියල්ල සැලසුම් කරගෙන එන්න. කොහොමද ආහාර ගන්න මේ හැවිලා පියන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකවත් මේ තියෙන පරිසර පද්ධතියට හානියක් වෙන විදියට ගින්දර මොලවන්න. එහෙම නැත්නම් ඔබ මොනවද මේ අතු කපනවා නම් ඒවා කිය කරන්න එපා. මේ ආරක්ෂා කරන්න හැමෝටම මේ ලස්සන විඳින්න මේව රැක ගන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. දැන් හවස් වීගෙන එන්නේ. හවස මේට වඩා දවල්ට වඩා සුන්දර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විදිහකට පත්තරංගුණ්ඩුවට ආවට පස්සේ මෙහෙට දෙන මේ ආවට පස්සේ දෙන ප්‍රධානම පණිවිඩයක් තමයි මේ තියෙන පරිසර පද්ධතිය රැක ගන්න කියලා. මේ දෙරළ ආශ්‍රිත පරිසරය අපි අද නරඹනවා වගේම අපි මේ සුන්දරත්වය විඳිනවා වගේම හෙට එන අයටත් මේ සුන්දරත්වය බලන්න විඳින්න තාරුණ්‍ය විඳින්න ඉඩහසල ඉතුරු කරන්න කියලා මේ පත්තරංගුණ්ඩුව පොලිසිය මේ පෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විතරක් මේ ජනතාව සියලුම දෙනා මතක් කරනවා. හැබැයි අපි ආපු කාරණාව අපිට මතක් වුණා අපි ආවම මතක් වෙන දෙයක් තමයි ඔබට පෙන්වන්න ඕන දෙයක් මේ භූමියේ එහෙම ආරක්ෂා නොකරපු ප්‍රදේශයක් තියෙනවා. විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල් සහ දිරා නොවන දේවල් මේ විදිහට එකතු වෙලා තියෙනවා. මේවට වග කියන්නත් ඕනේ ඔබ පැමිණෙන ඔබ අප සියලුම දෙනාම. ඉතින් මේ පැමිණෙන ඔබට විශේෂ මතක් කිරීමක් තිබෙනවා. මේ විදිහට පරිසරයට හානි කරන දේවල් සිදු කරන්න එපා. සහ ඔබ රැගෙන එන ඕට්ටුවේ අනිවාර්යෙන්ම ඔබගේ කසල ටික බාර ගන්න සූදානමකුත් තියෙනවා. ඒ නිසා ඔබ ආවොතින් ඔබේ කසල ටික ඔබ ආපු බෝට්ටුවට නැවතත් ලබා දෙන්න. ඒ වගකීම වුණොත් ඉටු කරනවා. ඒ නිසා ඔබේ සහයෝගයක් දෙන්න. මේ විදිහට පරිසරයට හානි කිරීම සංචාරකයෙක් විදිහට අපිට සලකන්න බෑ හොඳ දෙයක් විදිහට. පත්තරංගුණ්ඩුව උදෑසන වෙරළ තීරය මේ විදිහට තමයි තියෙන්නේ. බොහෝ සෙයින් නිස්කලංකයි. මොකද මානව සංගතිය මේ භූමිය වලට තාමත් ඇවිල්ලා තිබුණත් මහත්සෙයින් ඇවිල්ලා නැහැ. මේක ටිකක් නිස්කලංක ගතිය දැනෙනවා. හැබැයි මෙතනින් එහා පැත්තට අද උදෑසන 3ට ඒ කියන්නේ අලුයම 3 වෙද්දී දීවරයෝ තමන්ගේ දීවර කටයුතු වලට යනවා. ඔවුන් තව හෝරා කිහිපයකින් මේ මත්ස්‍ය ඵලදාව නෙලාගෙන නැවතත් මේ භූමියට එනවා. මෙතනින් එහා පැත්ත අතිශයින්ම කාර්ය බහුල වෙයි. තව ටිකකින් අපි යමු මේ පැත්තට තව ටිකක්. මේ පැත්ත නිස්කලංකයි. මිනිස්සු අඩුයි. මේ අහිංසක සත්තු. මේ ස්වභාව ධර්මයට අයිති සත්තු. මේ සත්තුන්ගේ නිජ භූමියක් වෙලා මේ පැත්ත. ඒ නිසා අතිශයින්ම නිස්කලංකයි. පත්තරංගුණ්ඩුව වෙරළ තීරය. මේ විදිහට දැන් මුළු වෙරළ තීරයේම අවුරශ්මියෙන් දෙමිලා. අවුරශ්මියෙන් දෙමිලා කියන්නේ හේතුව දැන් ඊයේ රාත්‍රියේ මේ වෙරළ තීරය බොහොම නිස්කලංකයි. හැබැයි දැන් අද වෙද්දි දැන් මේ වෙද්දි මේ ප්‍රදේශයට ආපු මේ භූමියට ආපු
අපිත් එක්ක අපනිකු සහෝදර කණ්ඩායම් සියලුම දෙනා තවත් අලුත් දවසකට සූදානම් වෙනවා. දැන් ගොඩක් අය තමන්ගේ උදෑසන ආහාරය අරගෙන දවල් ආහාරය සූදානම් කරගන්නවා. එහෙම නැත්නම් නානවා. අද දවල් 2කට විතර අපි මෙහෙන් පිටත් වෙන්න ඕන. තව පැය කිහිපයක් තියෙන්නේ. මේ සුන්දර භූමිය දාලා යන්න එක්තරා විදියක දුකක් අපිට තියෙනවා. හැබැයි ආපහු දවසක මෙහෙට එන්න බලාපොරොත්තු වෙන අපි යනවා. ඔබට මතක් කරන්නේ මෙහෙට එනවනම් මේ භූමියට ආදරය කරන්න. මේවා ආපහු දැකින්න ඔබට ඉතුරු කරලා යන්න. හැමෝටම ඉතුරු කරලා යන්න. ලෝකෙට ඉතුරු කරලා යන්න. ඔබ ගේන හැම අපද්‍රව්‍යයක්ම අරගෙන යන්න. මේ වෙරළ තීරේ ඔබගේ පාසටහන් විතරක් ඉතුරු කරලා යන්න. සහ ඔබ අනවශ්‍ය විදියට මේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න අනවශ්‍ය විදියට මේ භූමිය හැසිරෙන්න යන්න එපා. ඉතින් අපි මේ දවස්වල එනකොට මේ නාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මේ මොහොතේ. ඒ නිසා මේ අපි දවස් දෙකම නොනා තමයි ගත කරේ. ඒ නිසා එනවනම් අප්‍රේල් මාසවල ආවොතින් ඔබට පුළුවන් කමක් තිබුණා නාන්න. එහෙම නැත්නම් ආවොතින් තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා නාන්න යන්න එපා. හැම දෙයක් ගැන පරිස්සම් වෙන්න. මේවා සුන්දරත්ව විඳින ගමන්ම මේ දේවල් ගැන හිතන්න. පත්තලංගුණ්ඩුවට තවත් අලුත් දවසක් හෙට උදා වෙනවා. ඒ උදා වෙන හෙට දවසට පත්තලංගුණ්ඩුව මුළු ලෝකෙ වෙනුවෙන් ආරක්ෂා කිරීම අපේ වගකීමක් වෙනවා. අද මේ හෙට දවස පොය දවසක්. එතකොට මෙහි දීවරයෝ සාමාන්‍යයෙන් අද දවසේදී මේ මුහුදු ගිහිල්ලා අඩුයි කියලා මේ රොබර්ට් අයියා ඉන්නවා. රොබර්ට් අයියා අපිට කිව්වේ. රොබර්ට් අයියා තමන්ගේ විවිධත් එක්ක දැන් වෙලා ක්‍රමයක් අලුත් ක්‍රමයක් මේ සාම්ප්‍රදායික ක්‍රමයක්. අද මුහුදු ගිහින් නැති ඉන්න රොබර්ට් අයියා හරියට ඇවිල්ලා මේ හැමතැන කලපුව දෙන්නේ. එයා තනියම ඇවිල්ලා මේ මාළු අල්ලන. රොබර්ට් අයියා කියපු කතාවක් තමයි මේකේ ලොකු පළදාවක් අපිට නැහැ. හැබැයි පරව කියන මාළු විශේෂය මේ ක්‍රමයට අල්ලා ගන්න පුළුවන්. දැන් රොබර්ට් අයියා උදේ පාන්දරම ඇවිල්ලා දැන් කීපවරක් උත්සාහ කරලා තාම නම් එක මාළුවෙක්වත් අල්ලා ගන්නුනේ නෑ රොබර්ට් අයියා. හැබැයි එයා මේ වැඩේ අතහැරලත් නෑ. එයා කිව්වා මේ උදේ මේ පැත්තට මාළු ඇවිල්ලා නෑ. පොඩක් යත් කතා කරමු. මේක මේ සාම්ප්‍රදායික ක්‍රමයක් මේ මාළු අල්ලන්නේ. මේක තමයි මේ පැත්තේ විතර නැත්නම් සාමාන්‍ය හරියටම දවල් නෙමෙයි තාමත් දැසන 11ට විතර කිට්ටුයි. අපි යන්න හදන්නේ අපේ කඳවුරු භූමියෙන් පතලංගුණ්ඩුව කඳවුරු භූමියෙන් අපි යන්න හදන්නේ දීවර ගම්මානේ පැත්තට. එහෙම වෙන්න හේතු උනේ අපිට මේදී මිත්‍රයෝ කීප දෙනෙක් හම්බ වුණා. ඒ අතර ජූඩ් අයියා ඒ වගේම පියරිනා ආනන්දා ඩෙන්සිල් මහත්තයා ආනන්ද කුමාර ඒ වගේම රොබර්ට් අයියා ඒ අයට අපි සමු දෙන්න ඕනි. අපිට බොහොම ආදරයෙන් සැලකුවා මේ ඩාවට පස්සේ. ඒ නිසා අපි මේ ගම්මානේ පැත්තට ගිහිල්ලා එයාලත් එක්ක කතා බහ කරලා යන්න තමයි සූදානම් වෙන්නේ. ඔබට මතක් කරන්නේ පතලංගුණ්ඩුවට එනවා නම් ඒ භූමිය රකින්න මේ ප්‍රදේශය තමන්ගේ නිජ බිම කරගත්තු දීවරයත් එක්ක බොහොම සෝදශීලීව වැඩ කටයුතු කරන්න. සහ මේ ආවට පස්සේ මේ ප්‍රදේශය මේ භූමිය ආරක්ෂා කරන්න පරිසරය සුරකින්න. මේ අපි වගේම ඔබගෙන ආපු දේවල් කැලිකසල වුණු හැම දෙයක් ඔබට ආපහු ගෙනියන්න පුළුවන් කමක් තිබුණා. ඒවා බාර ගන්න බෝට්ටුවේ අය සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ දේවල් කරන්න. අපි හැමදාම කියන පණිවිඩය තමයි ඔබ රට වටේ ලෝකයේ වටේ ඇවිදින්න. හැබැයි පරිසරයට ආධාරය කරන ගමන් ඔබේ ආරක්ෂාව ගැන හිතන ගමන් ඔබ මේ දේවල් කරන්න. මේ තමයි අපේ කට්ටිය. අපි කට්ටිය ගැන මතක් කළා. අපිට පිටිපස්සෙන් කට්ටිය එනවා. දැන් මේ දීවර ගම්මානේට අපි එමින් ළඟා වෙන ගමන් ඉන්නේ. ඔබට අපි ආවා දීවර ගම්මානේට.
දීවර කම්මාන්ට ආවට පස්සේ මේ දීවරයෝ සාමාන්‍ය පිරිස වශයෙන් 800ක් විතර ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන 800 දෙනාටම ඒ තමන්ගේ වැඩ කටයුතු කරගන්න තියෙන භූමිය තමයි මේ තියෙන්නේ. එක පැත්තකින් පත්තලන්කුඩුව පොලිසිය. මෙතන පල්ලිය. ක්‍රිස්තියානි පල්ලිය. මොකද බහුතරයක් ජීවත් වෙන්නේ ක්‍රිස්තියානි ආගමට අයත් ජනතාව. ඒ ආගම අදහන ජනතාව. ඒ විතරක් නෙවෙයි ඉතින් එහාට මේ ප්‍රදේශයේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන පාසල තියෙනවා. හැබැයි අද වෙද්දිත් මේ පාසලේ ගුරුවරයෙක් නැහැ. පහුගිය කාලේ නම් ගුරුවරයෙක් ඇවිල්ලා මේ ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා කියලා අපිට පොලිසියේ නිලධාරී මහතුරු සඳහන් කළා. දැන් තවත් කතාවක් තමයි පත්තලන්කුඩුව මේ රූපතටම ජනතාව මිනිස්සු 800ක් විතර ඉන්නවා. ඒ 800 අතරට 800ටම ඔවුන්ගේ සිවිල් ආරක්ෂාව වෙනුවෙන් ඉන්නේ නිලධාරීන් දෙන්නෙක් විතරයි. 800ටම නිලධාරීන් දෙන්නෙක්. අපිට හිතන්න වෙනවා. මේ නිලධාරීන් ප්‍රමාණවත්. සහ සංචාරක විදිහට මෙහෙට එන අයට මේ නිලධාරීන් දක්වන සහයෝගය උන්ගේ දක්වන අපිට දක්වන සහයෝගය බොහොම අතිශයින්ම වැදගත්. ඕන් මේ පරිසරයට හුරු වෙන විදිය අපිට කියලා දෙන්න. සහ මේ නිලධාරීන්ට තියෙන පහසුකම් අතින් ගත්තාම හරිම දුෂ්කර කාරණාවක් උන් ගත කරන්නේ. මාස කිහිපයක්ම මෙහි සේවය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරතුර උන්ට වතුර ප්‍රශ්න තියෙනවා. ඒ වගේම කෑම බීම මේ හැමදාම ප්‍රශ්න උන්ට තියෙනවා. මේ ජනතාවත් එක්ක නමුත් උන් කාලය ගත කරනවා. නමුත් මේ නිලධාරීන්ගේ දුක් ගැහැට තවත් අපිට කියන්න වෙන්නේ මේ ගැන ටිකක් වගකීම් යුක්තේ සරකා බලනවා නම් ඔවුන් ගැන ඉතලා බලනවා නම් මොකද රටේ ආරක්ෂාව වෙනුවෙන් මහා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට කටයුතු කරන්න. අපිට යුඩයි ඇවිල්ලා ඉන්නවා. යුඩයි නෙමෙයි මේ අපේ රොබට්ටයි. දැන් රොබට්ටයි අපිට රේඩි හම්බුණා. ඉතින් කිව්වා මාළු මේ අල්ලන්න හැබැයි අදේ වැඩේ කරගන්නේ නැහැ. රොබට්ටයි අපිට එන්න කිව්වා එයාලා ගෙදර යන්න. එහෙනම් අපි දැන් රොබට්ටයි ගෙදර යන්න හදන්නේ. අපි ඊගේ වචනෙට ආවා. එහෙම තමයි මෙහි ඉන්න අය ගොඩක් හිතයිසි අපිට ආදරේ. දැන් රොබට්ටයිලා ගෙදර යන්න හදන්නේ මේ අපි මේ පැත්තට ගිහලා පොඩ්ඩක් කතා කරමු රොබට්ටයි. අපි කට්ටිය පැත්තට යන්න තමයි දැන් හදන්නේ. මේ දැන් අපි රොබට්ටයිලා ගෙදර යන ගමන් ඉන්නේ. ඒ අතරතුරේදී මේ අපිට හම්බුණා පොඩි වැඩක්. මේ මොකද්ද විශේෂ වැඩ කටයුත්තක් වෙනවා. මේ දීවර ජනතාව උන්ගේ දිනදා වැඩ කටයුතු කරන රොබට්ටයි මේ මොකද්ද කරන්නේ? යටිපන්න. යටිපන්න කියන්නේ මොකක්ද දන්නේ නැහැ මොකක්ද? ගල්මාරුන්ට හතර පන්නයක් තමයි මේ. ඔය ගල්මාරු පිටුවටින් තම මාළුවක් වගේ වැටෙනවා. මේ ගලක් වගේ ලන්නේද නැහැ? ගලක් වගේ තමයි මේක කටු සංකුසීම කට ගහලා ඉන්නේ. ඒතර අයියාද කියන නේද? අද කියන එතන ඉන්නවා. අයියාද කියන එක? අද මායි. එහෙමද? අතර හදනවා මේක. ඒතර දැන් මේ රොබට් දැන් මේ දැන් ගල්මාළු අල්ලන දීවරය වෙනම ඉන්නවා. අයියලා අල්ලන්නේ පරව් අල්ලන්නේ. එහෙම ඉන්නවානේ. දැන් ගල්මාළු වලට වෙනම කට්ටිය. ගල්මාළු අල්ලන්න වෙනම අයක් ඉන්නවා. කට්ටියක් ඉන්නවා පරව් අල්ලන්න වෙනම කට්ටියක් ඉන්නවා. දැන් මේ අයියලා ඉන්නවා. අයියලා නම් නිරංජනයි. නිරංජන් අයියයි අජිත් අයියයි ඒ කරන්නේ ගල්මාළු දීවර උත් දීවර පැකියාව. ඒක ගල්මාළු අල්ලන්න තමයි යාලා මේ පන්නයක් යට පන්නයක් හදන්නේ. දැන් රොබට් අයියා ගත්තාම පරව් තමයි අල්ලන්නේ. එයාගේ ප්‍රධාන මේ මත්ස්‍ය භෝගය වෙන්නේ පරව්. ඒකට ඒ අරනම වෙන අය සාමාන්‍ය දිනදා පරිභෝජනයට කරන අය ඉන්නවා. මේ තමයි මේ ගම්මානේ දීවරන්ගේ තවත් එක්තරතුරක් මේ වැඩ කටයුතු ඕන අද මේ නිකන් ඉන්නේ නැහැ. උන් මේ වැඩ කටයුතු දවස් 20 කරගෙනවා තමයි වැඩ කරන්නේ. යන්නේ රොබට්. දැන් පත්තලන්කුඩුවට ආවට පස්සේ මේ දීවර රැකියාවේ තියෙන එක විශේෂී දේවල් තියෙනවා. මේ මෙතන මේ ඉන්නේ මේ කුරුල්ලෝ. අපි උරුල්ලෝ කියලා ගන්න. මේ මෙයාලා මේ උරුල්ලෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ කීරමින්. අපි මෙයාලට කියන්නේ කීරමින් කියලා. මේ කීරමින් කරවල කියලා අපි ගන්න. මේ කියන්නේ උරුල්ලෝ කියලා නේ. හැබැයි තව උරුල්ලෝ වර්ගයක් ඉන්නවනේ. සාලේ. මට සාලේ. ඒ ලොක්කු එකද ලොක්කු එක තියෙන උරුල්ලෝ කියලා එකක් ලොක්කු එක. මේ අපි මේ කීරමින් කියන්නේ මෙයාලට. මේ කියන්නේ උරුල්ලෝ කියලා. තව සාලියෝ. මේ දැන් මේ මනුවෙල් මාමයි නැන්දයි. මේ දෙන්නාගේ මේ දෙන්න මෙයාලා ගන්න මේ කරන්නේ කරවල වලට. ඒතර දැන් මාළු කොහොම ගන්නවා පරවල කරනවා මාළු අංගු ගන්නවා. ඒතර දැන් මෙහෙම කරවල වේරනවා. කරවල වේරලා මෙහෙම මේ තමයි යවන්නේ. දැන් ඒ වාල මුදු ගියා. මේ අපි ගියනේ ගන්නවා අපි මාමා ගන්නවා. මේ යන්නේ නැහැ. ඉස්සර ගියාද මාමලා? දැන් මේ මාළු ගන්නවා. මේ මනුවෙල් මාමා කියනවා යා වයසයි කියලා. මේ වයස නෑ.
මේ තාම අර නැන්ද මේ 18 වගේ 18 16 තරුණයි. මේ දෙන්න කරන්නේ දැන් මේ ගේද මාළු අල්ලලා කරවල වෙනුවෙන් වෙන් කරගන්නවා. කරවල හදනවා දැන් මාමලා මේ ගොඩක් අල්ලනවා. කියා කිස්වක් මේ ගන්දලිත මාව. පොඩි පුතාට අවුරුදු 3ක් විතර. මේ වෙතර මාමලා ගම්පලාද? මේ මීගමු ඉඳලා විවාහ වෙලා දරුවෝ හදාලා ඒ අය මාත් කරලා ඉස්කෝලේ කොමල ඕලෙවල් කරලා තියෙනවා. විභාග පාස් වෙන තරම් උගන්නලා දැන් මේ දෙන්නත් එක්ක දැන් ඔය දෙන්න විතර මෙහි ඉන්නේ. ලොකු පුතා මුදල සතම කරන්නේ. අර එක දුවෙක් පුතා දෙන්නේ. එක්කෙනෙක් අනිත් කෙනෙක් තමයි ගන්නේ. දැන් යාලත් එක්ක ඇවිල්ලා මෙහි මේ දීව රස්සාව කරගෙන ඉන්නවා. වැඩිලා මෙයා කරලා දීලා එයා බලාගෙන ඉන්න නැත්නම් සල්ලි වල මේ බක්සන්ට ගියාම. සල්ලි මේකනේ. මේ යාගෙන එහෙම. ඔව් යාලත්. කොහොම සතුටින් මේ ජීවිතේ සැලෙන්න කාලේ නේද? හරිම සතුටින් ඉන්නවා යාලා. මේ අපි නම් ගිහින් එන්න ගොඩක් ස්තුතියි. මේ නැන්දයි නම කිව්වේ නෑ. ඇනි. මනුවෙල් මාමයි ඇනි නැන්දයි ඉතින් අපිත් එක්ක කතා කළේ. මේ මෙයාගෙන මොකද? මේක පුච්චකන්නේ. පුච්චකන්නේ. මෙයාට අපි කියන්නේ මොකද? මේ විශේෂ අපිත් කියන පුච්චකන්නේ. ඉතින් මේ මෙයාලා අපේ පැත්තට එන්නේ නෑනේ. අපි රත්නපුරේ. මේ කොහොමදලා ඉන්නද මේ පුච්චකන්නේ කියලා මම මාළු වර්ගයක් මට මාළු වෙනානේ. ඔව්. ඔයගොල්ලන්ට කුඹලා කියලා ඔයගොල්ලෝ කුඹලා කියලා දන්නේ මේ කුඹලා අපි පුච්චකන්නේ කියන නිකන් හරියට කියන්නේ කුඹලා කියලා. මට කියලා තියුණා මේ. මේ අපි සාලේ කීරමි මේ කුඹලා මෙයාලා පුච්චකන්නේ කියලා කියන්නේ මෙයාලා හුරුල්ල කියන්නේ අපේ කීරමින් වල. ඉතින් මේවා තමයි අපි එහෙදි ආහාරයට ගන්න මෙයාලා මේ විදිහට තමයි අපිට ඒවා සම්බයන්නේ. දැන් මේක මේ ලුණු වල දාලා තියෙනනේ. නෑ හොදලා දැන් ලුණු වල දානවා. හොදලා මෙයාලගේ මේ පොතු වයින් කරනවානේ. දැන් හොඳයි. පොතු කම්බර් මේක කොරා තමයි. මේ තියෙන අර විදිහට මේ සූතු විසලා මේ සුද්ධ කරලා ලුණු දාලා වේලෙන්න දාලා මේ මේවට දැල් දාලා තියෙන මේ කපුටෝ සහ අනිකුත් පක්ෂීන් මේ මෙයා ගෙනියනවා මේ අර අපි තීරමි මේ පුච්චකන්නේ එහෙම නැත්නම් කුඹලාව කියන තරවල මේ දවස් කීයක් විතර වේලෙනවදයි මේවා දවස් දෙකක් වෙනාට පස්සේ තමයි යන්නේ මේ අවුවට දවස් දෙකක් වෙනවා හැපිනේ ඊට පස්සේ ඔයාලා කොහොමද යවන්නේ මේ ගම වලින් සමහරවිට මේ අපිටත් යන්න තියෙනවා. ඒගොල්ලන්ට එන අපේ ආච්චි මාමා දෙන්නේ. ඒතර අයියා අර මනුවෙල් මාමගේ නෑ උනේ මිනි. ඔයාගේ නෑ. ඔව් මට අපේ නෑද. නම. මේ නිරෝෂන් අයියා. මෙයත් මේ තරුණයෙක් විදියට මේ ජීව රැකියාව තමයි කරන්නේ. අයියාගේ තුන මේ මල්ට. අයියා ලගේ කොහේ? මේනේ නිරෝෂන් ලගේ. තියෙන්නේ. මේක තමයි මෙයාලගේ රැකියාව. මෙයාලා ඉදිනදා උදේ හවස ඉතින් රැකියාව තමයි කරන්නේ. බොහොම සතුටින්, බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අපි වගේ මහා මෙරක් ඔළුවේ තියාගෙන නෑ. මේ රැකියාව කරගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි අපි ඉන්න හයි. මේ පත්තලන් කොටුව ඊවර ගම්මානේ ඉවයි. අපි යන්නේ රොපට්ටයිලාගේ දර. මේ රට යන්න බෑ මේ වැලි පිච්චෙනවා. දෙනකුත් තාම විදියට. වැලි පිච්චෙන මේ වගේ ඒවන මොනකට ආවට පස්සේ අපි සෑහලුවක් දෙන්නේ. බෝටෝ එතන රොපට්ටයිලාගේ. එතන මේ රොපට්ටයි කො නන්ද අපි වයිට් මේ රොබට් අයියාගේ නිවස බොහොම සැහැල්ලුවෙන් බොහොම සරලව ජීවත් වෙන්න යාලා. මේ රොබට් අයියාගේ අපේ අක්කා කියන්නත් බෑ නැන්දද මන්ද? නැන්ද නම? කුමාර. දැන් ඔය දවල්ට දිය. මොනවද?
මාළු වේලවලුයි බතු වෙන. හැමදාම හැම වේලකටම මාළු හැම වේලකටම මාළු කරනවා. ඒක මාළු කාලේ පා වෙනවා. දැන් හැමදාම මාළු අල්ලනවා මාළු කනවා මේ ඒක විදිහට හදන්න පුළුවන්. මේ කඩ දෙයක් නේද? අනිවාර්යයෙන්ම. අයිතර මේකනේ අයිතර කම්බිර යනවා වගේ නෙමෙයි පාලිතින මාළු අලුතින මාළු. පරව මාළු දෙද හැමදාම හැදෙන්නේ මේ නේ. නෑ. අද අපිට හම්බුන බෝල්ලු. රොබර්ට් අයිලට එක අතකට හැමදාම මාළු කන්න තියෙන්නේ මේ විදිහට අලුත් මාළු. එයාලා වාග්යවන්තයි. අපි වගේ අවුරුදු ගණන් මාස ගණන් අයිස් පෙට් ඇතුලේ තිබිලා තියෙන මාළු නෙමෙයි කන්නේ. සහ ඒ වෙලෙම අල්ලන මාළු වලට ගන්න පුළුවන්කමක් තිබෙනවා. සහ තවත් පැත්තක් තියෙනවා. රොබර්ට් අයිලට මේ තියෙන ජීවන වෘත්තියත් එක්ක මේ තියෙන ආර්ථිකයත් එක්ක තමන්ගේ මහලුකු ආර්ථිකයක් නෑ රොබර්ට් අයිනේ. සරලව තමයි ඕනේ දිනදා ජීවිතය තමයි මේ විදිහට යපෙන්නේ. ඒ නිසා මහලුකු ජීවිත හොයන්නේ නැහැ. මාළු පිණි 10 12ක් තියලා කැම මේසයක් නෙමෙයි රොබර්ට් අයිලගේ තියෙන්නේ. මේ විදිහට සරල විදිහ. එමත් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ මේ පාටි දාන වෙලාවලුත් තියෙනවා සමරන වෙලාවල් තියෙනවා. මේ අපි ආවා එක්තැනකට මෙතන ගොඩක් අය ඉන්න මට නම් කිහිපයක් මතක් කරන්න මේ ඉන්නේ මේ බත්තලංගුණ්ඩුව දීවර සංගමයේ සභාපතිතුමා ඩෙන්සිල් මහත්තයා. මම ඩෙන්සිල් සහෝදරයා කියලා කියන්නේ. මේ මෙතුමන් තමයි මෙහි දීවර සංගමයේ සභාපතිතුමා කියලා. මේ සාමාන්‍ය කී දෙනෙක් විතර ඉන්නවද ඩෙන්සිල් මහත්මයා? මම ඉන්නේ දැන් සුපමාත දීර්ඝ සමිතියේ සභාපති. පවුල් 900ක් විතර මේ ඉන්නවා. පවුල් 900ක් විතර ඉන්නවා. ඒතකොට පිරිස ගත්තාම කොච්චරද? ඒවා 3000ක් විතර. 3000ක් විතර ඉන්නවා. 3000 සීසන් කාලයකට එම යනවා මේ වඩු වෙනවා වැඩි වෙනවා. මේක දැන් සීසන්. ඒතකොට දැන් ඔබතුමා නම් මොකක්ද? බලන්න මේ ඔබතුමා සිංහල. කතෝලික. මෙයාලා සිංහල කතෝලික ඩෙන්සිල් මහත්මයා මාර මුස්ලිම් සහෝදරයෙක් අපේ මේ මාමා. එතුමන් මුස්ලිම්. නමුත් මේ වන්න ඉන්න සහෝදරත්වයේ සමගිය මේ ආගම් ජාති ભેද කොහොම සමගියෙන් ඉන්න අපි මතක් කරා මේ භූමියට ආවට පස්සේ ඒක හරි විශේෂ කාරණාවක් කියලා. දැන් මේ ඩෙන්සිල් මහත්මයා මේ පවුල් පිටින්ම දින්නේ. ගක් මේ 150ක් විතර තමයි පවුල් පිටින් ඉන්නේ. 90%ම අනිත් 50ම පවුල් නෑ. තනි තනි ඒක ඉන්නවා. ඔබතුමාලා මේ ගෙවල් වල යනවද? සතියේ සැරයක් දවසට සැරයක් හරි යනවා. මේ අපි ආවිල්ලා මෙතන මම ආවිල්ලා අවුරුදු 30ක් විතර යනවා. අවුරුදු 30ක් විතර එනවා. ලේසිනේ අවුරුදු 30ක් විතර එනවා. ඒතර අත්දැකීම් ඇති. ඇත්තටම මේ ජීවිතේ මම අහනවා සරල ප්‍රශ්නයක්. මේ ජීවිතේ හොඳයිද සැපයිද? ඒ කියන්නේ මෙතන හොඳයි. අපි කියන්නේ අපි මේක ගමට ගියාම එතන අපි රසායන තන එතන ගියාම රසාව කරන්න පොඩ්ඩක් වාස්කම මදි. ඒ කියන්නේ එතන බෝට්ටු වැඩි. වෙලාව කලාව තියෙන මේ තුනට යනවනම් තුන තමයි අපි රසා ගන්න. ඒකට එතන ගියාම 12 11 ඒ වෙලේම රසා කරනවා. දැන් ඒතර මේ ඔය ආර්ථික මට්ටමට හොඳයිද මේ රස්සාව ඇතිද? මේ තමයි උඟක් මිනිස්සු දිනලා ඔබතුමා කියන්නේ මේ අපි මේ කාගයක් මේ නීති නෑ. අපේ තමයි නීති. ඔබතුමාලගේ නීති තියෙන්නේ. ඒවිය පොලිසිය අපි කියන එක තාරවා අපි ආලා කරනවා. නීති ගන්නවා නම් අපි තමයි දාන්නේ. බෑගෙන් ආලා තමයි. නිදහස තියෙනවා කියලා කියන්නේ ඕනෑම රැකියාවක් කරන්න ඒ රැකියාව නීතියට නිදහස තියෙන්න ඕනේ. දැන් මේ අයත් මේ වර්තමාන පාලන තන්ත්‍රයෙන් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. මේ රැකියාව දියුණු කරගන්න දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට මෙහෙට ආවට පස්සේ කියපු දෙයක් තමයි මේ වතුර ප්‍රශ්නයක් තියෙනවා කියලා. වතුර ප්‍රශ්නයට වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේ ගමට පතක් නෙමේක. අපි දැන් මෙතන කාටවත් මේ අයිති කරන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝලා තමයි මේක අයිති කරගෙන ඉන්නේ. කල්පිටිය කට්ටියටත් අපි අයිති කරන්න දෙන්නේ. අපේ පාස් එකක් තියෙනවා. අපේ පාස් එකෙන් තමයි රස්සා කරනවා නම් අස්සවන මෙතන රස්සා කරනවා. අනිත් එක මේ අපිට රස්සාවල් මේ අර ඉන්දියාට වලින් අර තාන රස්සාවල් තියෙනවානේ. ඒක දැන් නේවියකට අපි නිලධාරීට කියලාත් හරියන්නේ නැහැ. කියන්නේ උඩින් ඕඩර් එකක් නැත්නම් මොකද කරන්නෙත් නැහැ. ඒක කියන්නේ දැන් ඉන්නේ ආණ්ඩුවට අපි කියනවා මේක පොඩ්ඩක් ඉස්සරහට වවිලා බලන්න. ඉන්දියාට වල මෙතෙන්ට එනවා. ඉන්දියාට වලින් කියන ලොකු ටෝලි වල මඩි දාලා අදින්න ටෝලින් මෙතෙන්ට එනවා. අපිට මේක තියෙන්නේ අපිට ආණ්ඩුවේ අපිට මොකුත් ඕනේ නැහැ. ලෝන් ඕනේ නැත්නම් මොකුත් ඕනේ නැත්නම් අපි ජීව රසා කරන අපි එදාට රසා කරන අපි අනිත් දවස් කරන මිනිස්සු අපිට මේක නතර කරලා දෙන්න ඕනේ. නැත්නම් අපි දැන් මගෙන් අහනවා දැන් මේක ඔයාගේ මට්ටම කරන්න බැරි නම් අපි මගෙන් අහනවා අපි මොකටද ඔක්කොම ලයන් කියලා. ඒ මට්ටමට යන්න බෑ. ඒ කියන්නේ ජීවිතේ ඇති වෙනානේ අපි ඔහොම සම්බන්ධ ගියාම දැන් ආනේ දැන් මම ඉන්නේ අමිත යනාදිවලට මම කියනවා මේක ඉස්සරහට අපි මේ ප්‍රශ්නෙට ඇන්ඩෙසනේ මේක අපිට
උඩින් බේරලා දෙන්න කියලා මම කියන්නේ. වගකිව යුත්තන්ට මේ පණවිඩි හරි වටිනවා. මේ ළඟටම ඉන්දීය දීවරයෝ එනවා. එතකොට මේ තියෙන මත්ස්‍ය සම්පත මේ දීවරයන්ට ඒ උරුමකරුවන්ට රැක ගන්න විදියක් නැහැ. වෙන රැකියාවල් ඉල්ලන්නේ නැහැ. මේ රැකියාව උන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් කියලා උන් කියනවා. ඒ නිසා මේක වගකිව යුත්ත බලනවා නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒකත් අපි රෙඩ් කැප් අපිට ආරාධනා කරන මතක් කරනවා. මේ අපේ මොකක්ද අපේ නැන්දගේ නම? මොකක්ද නැන්දගේ නම? පියරිනා. මේ හරිම හොඳ නැන්ද කෙනෙක් අම්මා කෙනෙක් වගේ. මේ අපිට මෙහෙට ආවට පස්සේ ගොඩක් උදව් කළා මේ හැමෝම. මේ පියරිනා නැන්දට මේ ඉන්නවා පුවා. දරුවෙක්. අපි වගේම දරුවෙක් ඉන්නවා පුවා. එයාත් මෙහෙ තියාගෙන මේ රැකියාව කරනවා. හරිම හිතයිසි මේ අය. අපිට හරිම දැනුණා. අපි පවුලේ අය වගේ දැනෙනවා. මේ හිට ආවට පස්සේ එන ඔබටත් මේ විදිහටම දැනේ මේ අය බොහොම සහෝදරවත්ව සහෝදරත්වෙන් සලකනවා. ඒ සහෝදරත්වයේ ඔබත් රැක ගන්න ඕනේ. මේ අය මේ භූමියේ හිමිකරු. මේ රැකියාව කරන අය. ඒ නිසා මේ අයට මේ භූමියේ අයිතිය තියෙනවා. අපිට වඩා ඒ අයට ගරු කරලා එයාගේ ආදරයත් අරගෙන ඔබ මේ භූමියෙන් පිටත් වෙන්න. මොකද මේ අය මිනිස්සු අපි වගේම ආදරණීය මිනිස්සුන්. ඒ නිසා මේ අයත් එක්ක ඒ සමගිය සතුට ඒ සහෝදරත්වය බෙදා හදා ගන්න. මේ අය ගොඩක් උදව් කරනවා අපිට. ඒ නිසා ඒකත් මතක් කරනවා. අපි ආපු ගමන් අපි ආපහු කතා කරමු. අපි ගිහින් එන්නම් එන. හරි ජේසු පිහිටයි සරණාත යන්න. පාමුණ සඳහන් කළා මේ අය හරීම හිතයිසී. ඒ අයගේ හිතයිසීභාවය ගන්න අපි යාට ඉස්සලාම ආදරය දෙන්න ඕනේ. ඒ අයගෙන් ආදරය ගන්න. ඒ ආදරය දුන්නා වගේම මේ අයියාව නම මේ සභාපති ෆොටෝ ගන්නේ. නරේන ආනන්ද. මේ ආනන්ද අයියා අපේ සභාපතිතුමා ඩෙන්සිල් මහත්තයාගේ මේ බෝට්ටුව අපිට දුන්නා. කරවම පොඩ්ඩක් ගිහින් එන්න කියලා. ඒක අත්දැකීමත් අපිට ගන්න හම්බුනේ. මම අර කිව්වේ මේ මිනිස්සු බොහෝම හොඳ මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ඒ රැකියාව කරගෙන මේ මිනිස්සු බොහොම සාමයකියෙන් සහයෝගයෙන් සහ සරලව ජීවත් වෙන්නේ. අවස්ථාවක් තියෙනවා. මේ අපි ගිහින් යම් බලන්න පොඩ්ඩක්. ඒක ලොකු අවස්ථාවක්. අල්ලන්න ඕනේ. මේක තල්ලු ගන්න ඕනේ. ඩෙන්සිල් මහත්තයාගේ දීවර බෝට්ටුව අපිට ටිකක් නුහුරුයි. බය වෙන්න එපා. ආනන්ද අයියා කියනවා බය වෙන්න එපා කියලා. අයියාගේ නම මොකද්ද? කුමාර අයියායි ආනන්ද අයියායි අපේ ඩෙන්සිල් මහත්තයා දීවර සංගමේ සභාපතිතුමයි. අපි කට්ටිය දැන් යන්න හදන්නේ මේ රවුම බලා රවුම. ඉල්පත්තු කැලේ ගාවට. ඉල්පත්තු කැලේ ගාවට. අර පැත්තේ ඉල්පත්තු කැලේ තියෙනවා. ආනන්දයිලා ගොඩක් දුර යන්න හිතේ. මේ ආනන්දයිලා මේක තමයි මේ මොහොතේ පළු දෙන්නේ. මේක ටිකක් වෙනස් අත්දැකීමක්. අපි ආපු අර මගී යාත්‍රාව වගේ නෑ. මේ දැන් වේගෙන් යනවා. මේක තමයි මේ ආවට පස්සේ ගොඩක් දුරවන්න අපි අත්දැකීම ගන්න. හැබැයි මේ නිවාඩු හින්දා තමයි මේ ජීවරය ටික අපිත් එකතු වෙන්නේ. මේ සහෝදරයෝ අපිත් එකතු වෙන්නේ. ඒ නිසා ඔබට මේක ගන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි හරියම වටිනාකින් අත්දැකීමක් මේක. බදලංගුන්ට ආවනම් මේ අත්දැකීම අනිවාර්යයෙන්ම ගන්න. බදලංගුන්ට ආවොත් මම කිව්වේ ආදරේ තමයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න තියෙන හොඳම මාධ්‍ය. ආදරේ බෙදා ගන්නකො. එතන අනිත් හැම දෙයක්ම හම්බ වෙනවා. නේද නේද? අපේ බෝට්ටුවේ පොඩි අකරතැබ්බයක් වුණා. අර පෙත්තේ දූලක් ඉර වෙලා. දැන් කුමාර අයියයි ඩෙන්සිල් මහත්තයයි ඒක ඉවත් කරන්න හදනවා. මේ සාමාන්‍ය කතාවක් තියෙනවා නම් අයියේ. මේ දීවර රැකියාව කරන අය ටිකක් නපුරුයි.
දර දඬු වී. ඒ වගේ එකක් තමයි. ඒ ඇත්තට එහෙමද? එහෙම නෙමෙයි. එහෙම එදිතර කියන්නේ මේක මොකද? ආලෝලෙන්ද එදිතරකම තියෙන්නේ. පාඩු අල්ලන්න මේ මුහුදට මේ මුහුදත් එක්ක ජීවිතේ වෙන්න එපා. සාර්ථක කරන්න. ජීවිත අරකලේ කරන්න එදිතර එම්එල්ஏට වෙන්නේ. මේ හයිය තියෙන්නේ. අයියෝ. එන්නම් මේ මිනිස්සුගේ මෙතන හරියට උණු වෙන්නේ. ඔව්. පපුව අපෝ. උණුයි. රැලි වලට බය නැහැ. රැල්ලට බය නැහැ කියලා. ඒන්න මිනිස්සු හොඳ මිනිස්සු. මේ ඕම අපිට මිනිසුන්ට නැහැ මොකද බය නැහැ. මිනිස්සුන්ට හොඳයි මොහොතට බය නැහැ කියලා කියන්නේ. ඒක. හා? සමහර කට්ටිය රැලි වලට බය නැහැ. සමහර අය රැලි වලට බයයිලු. හැබැයි ආනන්දේ රැලි වලට බය නැහැ කියලා කියන්නේ. හරිද? පතලකොටේ ඊවර ජනතාව අද ටිකක් අඩුවෙන් තමයි දීගල රස්සාවට ගියේ. මොකද මේ ඊයේ දවසේ හරියට පොයේ හින්දා දැනුවත් කිරීමක් කළද මම හිතුවේ මේ අහස බලලානේ. අහස බලලා තීරණය කළා දුන්නා මේ අද යන්න ටිකක් දුරට නෑ කියලා. හැබැයි මේ අතරතුර දීවරේ කීප දෙනෙක් ගිහිල්ලා තිබුණා. දැන් එහෙම ගිහිල්ලා ආපු බෝට්ටුවක් මේ දැන් ආවේ මේ බෝට්ටුව. මේ අයියේ නම මොකද? සෙනොට් අයියගේ මේ බෝට්ටුව තමයි මේ ඇවිල්ලා දෙන්නේ. අයිය මොකදද? තාත්තේ. වෙල් සල්ලි මේව ගන්න. මේ තියෙන මේ අද යාගේ අස්වැල්. මේ මොනවද මේ වර්ගය? අඟුලුවයි ඒක අර දිගේ කෙනා. අබරලිය. කන්දරල. කන්දරල. මෙයාට මේ වෙන නමක් තියෙනවා අපේ පැතුල වෙන නමක් තියෙනවා. ඒ මාවද? ඒ කන්දරලිය කියන්නේ. කන්දරලිය. ඒ අපේ පැත්තට එන්නේ කියන්නේ. මේ පැතුලට යන්නේ නැති. මේ තමයි අද මෙයා ඌලාත් කියලා කියනවා කන්දරලත් කියලා පරවල ආඩු දුන්නේ නෑ. මේ මුදිලා කියන. මේ වැඩක මෙන්න මේ ආවේ කියන්නේ. මේ මුදිලා. ඒක තමයි අඟුලු. මේ අඟුලු. හැබැයි අද මහලුකු අස්වන්නක් නැහැ කියලා තමයි කියන්නේ. එහෙම තමයි. පෙලක් දවස් වලට සතුන් වෙදී. හැබැයි සමහර දවස් වලට පාඩුත් ඉන්දන ටිකේ විදිහට පියව ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේක තමයි ඉතින් ජීවිතේ හැටි. හැමදාම අපිට සතුට නැහැ, දුක නැහැ. මේ හැම දෙයක්ම උස්පහරවල තමයි අපි මෙයාලගේ ජීවිතේත් එහෙම තමයි මේ අස්වන්නත් ඒ විදිහ මෙයාලගේ ආර්ථිකෙත් එහෙමයි. හැමදාම සාර්ථක නැහැ. අපි දැන් බත්තලංගුල්ටුවට සමු දෙන්න හදන්නේ. බත්තලංගුල්ටුවට සමු දෙන්නවට දැන් අපි මෙතනින් ඉඳලා ආපහු මේ බෝට්ටුව අපි ඊ ආපු බෝට්ටුව නෙමෙයි. මේක ටිකක් වෙනස් විදිහට යන්න තියෙන්නේ. මේ බෝට්ටුවේ අපි ජූඩයේ කඩේ ගාවට යනවා. එතනට ගිහිල්ලා තමයි යන්නේ. අපිත් එක්ක මෙච්චර වෙලා මේ ගමේ අපි දැන් මේ ගමට සමු දෙන්න හදන්නේ. ඉන්නපු සහෝදර සහෝදරියෝ දාලා හරි දුකයි. මෙහෙම මේ ජූඩිය අයියා නැත්නම් අපේ රොබර්ට් අයියා. අපේ මුදලාලි මහත්තයා මේ එතකොට අතනින් අපි සපරිනානන්ද නේද? සපරිනානන්දලා එහෙම කට්ටියම දැන් වෙන් වෙන්න හදන්නේ. හැබැයි අපි මෙහෙන් යනකොට මෙයාලට පොඩි බලාපොරොත්තුවක් අපි තියාගෙන යන්නේ. ඒ තමයි ආපහු මේ ගමට එන්නම් කියලා. බතලංගුන්දුව ගමට ඇවිල්ලා අනිවාර්යෙන් ඇවිල්ලා මෙයාලත් එක්ක කතා කරලා අපිට දවල් කෑම හදලා දුන්නා. දවල් දවසම අපිත් එක්ක ගත කරා ජීවිතේ විශේෂයෙන් මොකද උදේ ඉඳලා. අහම්බෙන් හම්බ වෙලා දවල් දවසම අපිත් එක්ක ගත කළා. දැන් අපි මේ බෝට්ටුව නගින්න හදන්නේ. ඒ වෙලාවේදී ඈත ඉඳලා බෝට්ටුව ගාවටම ඇවිල්ලා අපි වැරලවන්න ආවා. මේ හැම කෙනෙක්ම අපි නම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. ඔයාලා කරන කියන වැඩක් කරන් ආරම්භ කරනවා. මේ අපේ අතයි හන්දේ. මේ හැමෝම දාලා බත්තලංගුන්දුවේ සමු ගන්න හදන්නේ. ටිකක් විතර අපිට දැනෙනවා මේ වෙලාවේ. මොකද මේ හදවත් මේ එක දවසට අපි සමීපුණා යාලත් එක්ක බොහොම ලෙන්ගතු වුණා. අපේ ඥාතියෝ වගේ අපිට දැනුණා. ඒ නිසා මෙයාලගෙන් සමු ගැනීමත් එක්තරා විදිහකට අපිට වේදනාවක්. ඒත් අපි කරන්න දෙයක් නැහැ ජීවිතේ හැටි මෙහෙම තමයි. හමු වෙනවා වගේම වෙන්න වෙනස් සිද්ධ වෙනවා. අපි එන හැමෝටම ගිහින් එන්න කියලා අපි ගිහින් එන්න.
පල්පිටිය බලා ආපහු වෙන ගමන. දෙවෙනි දවස් අපි මේ හරියට මඩට තමයි පල්පිටිය ඉවර වරායි ටිකක් අපි දවස් 15 දෙක ගත කරලා අපි මේ සහෝදරයන්ට සම්පූර්ණ ඉවර සම්මානට ආපහු මේ අපි යාත්‍රාවේ පල්පිටිය බලා ඉන්න හදන්නේ. අපි ඉස්සර වෙලා මේ වාගෙට කාලය ගත වෙන්නේ. තවත් හොරාත් එකක් අපි විතර මේ මොහොතේ මේ යාත්‍රාවට ගමන් කරන්න සිද්ධ වෙනවා. අද දවසේ ටිකක් උලගත් එක්ක මේ බෝට්ටුවේ ඉස්සරහම අපි ඉන්නේ මෙතන රැල්ලත් එක්ක ටිකක් අලුත් වෙනස් අත්දැකීමක් අපිට හම්බ වෙන්නේ. අපිත් එක්ක කණ්ඩායම් කීපයක් බදලන්තුරු දූපතේ මේ විදිහට අතුරු බැඳගෙන කාලය ගත කරලා අතර කොහොමද මොහොතේ ඉඳලා අපේ සහෝදර කණ්ඩායමක් විදියට තව සහෝදර කණ්ඩායම් කීපයක් ඉන්න අපි මෙහෙම අද බදලන්තුරු ඉස්සත් වෙලා කලින් ඉරනකොට ආපහු බදලන්තුරුවට තවත් පිරිසක් අලුත් පිරිසක් යනවා අද දවසේදී මේ විදිහටම අතුරු බැඳගෙන අද රාත්‍රියේ ගත කරනවා. මේක තමයි මේ කැප්ටන් අපේ බදලන්තුරු සංචාරයේ අවසන් සයිඩ් වෙන්නේ. අපි ආපහු කල්පීරි කියලා අපි කතා කරමු. මේ විදිහට තමයි අපි බදලන්තුරු අපේ ගෙට් කැප්ටන් සංචාරයේ අවසන් කරන්නේ.